ආහා ඔයාට ධනිස් කැක්කුම තියෙනව නේද? ඔයාගේ බර කිලෝ 100කට වැඩිද? ඇයි ධනිස් කැක්කුම තියාගෙන ජම්ප් වර්ක් අවුට් කරන්නේ? ඔයාට පුළුවන් ජම්ප් වර්ක් අවුට් කරන්න නැතුව හෙට්ටු වෙන්න මේ ටික කරලා බලන්න. අපේ බොඩි එකේ බර පොඩ්ඩක් අඩු වෙලා ධනිස් චුට්ටක් නිදහස් වෙනකන් උඩ පයින් නැතුව මෙන්න මේ ටික කරන්න ඔයාට අනිවාර්යෙන් ලස්සන හැඩ ඇඟක් ගන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඉඳන්ම මෙච්චරයි මේ 1 2 3 කකුල හොඳට ඔසවලා මැද ඇඟිලි දෙක ටච් කරන්න උත්සාහ කරන්න කකුල යටින් මේ 1 2 මාත් එක්කම කරන්න 3 4 අත උඩට යමු. එතකොට මේ මූවමන්ට් එක මේ කම්ප්ලීට් මූවමන්ට් එකක්. 1 මෙතනින් ඉවර පටන් ගත්තා මෙතනින් ඉවර වුණා. මෙතනින් පටන් ගත්තා මෙතනින් ඉවර වුණා. මිසක් බාගට එපා මේ. බාගට එපා. එහෙටත් නෑ මෙහෙටත් නෑ. හොඳට මේ 1 2 3 4 5 6 7 8 9 10 විස්සක්යක් 1 2 3 4 5 6 7 8 9 10 දැක්ක නේද 20යි 20න් සෙට් 3ක් යන්න ඕනේ. Fit with Yash මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලට මිස් වෙච්ච හැම fitness වීඩියෝ එකක්ම ගෙදර ඉඳන් ව්‍යායාම කරන්න කැමති ගැහැණු ළමුන්ට එතන එක පෙළට තියෙනවා. හරිනේ? right දෙවෙනි සෙට් එකට යන්න. මෙන්න මෙහෙම අත ඔසව ගත්තම 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 හරි නේද? දැන් අපි යනවා අපේ ඊළඟ වර්කවුට් එකට. හොඳයි. දැන් අපි ඇවිදිමු. නිකම්ම ඇවිදිනවට වඩා නිකම්ම මෙහෙම ඇවිදිනවට වඩා මේ බලන්න. ඇවිදිද්දි බඩට දැනෙන්නෙත් නෑ මේ කකුල් දෙක ඔහේ යනවා විතරයි. ඇවිදිද්දි බඩට දැනෙන්න ඇවිදිමු. ඒ වෙලාවෙනුත් උපරිම ප්‍රයෝජනෙ වෙන්නේ මේ කකුලක් ගන්න උඩට මේ බඩට දැනෙනවා. මෙන්න මෙහෙම ඇවිදින්න ඒ වෙලාවෙනුත් මේ පොඩි ඉඩක් ඇති. 50ක් යම් මාත් එක්කම මේ 1 2 3 4 5 reverse 7 8 9 10 පේනවා නේද? ඇඟ තව හොඳට ඇක්ටිවිටි ලෙවල් එකකට ගන්න පුළුවන් මේ වගේ ඉස්සරහට පිටිපස්සට ඔයා ඇවිද්දොත් 10 1 2 5 6 7 8 9 30 1 2 3 4 5 6 7 8 9 40 2 3 4 5 6 7 8 9 50යි. අනිවාර්යෙන් ඔයා 50න් 4ක් යන්නම ඕනේ. right? එහෙම නැතුව නම් බෑ. කිලෝ 100ක් කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඕවර් වේට් නේ. ඒක අඩු කරගන්න නම් ඔයා මූව් වෙන්නම ඕනේ. ඒ වගේම කන ප්‍රමාණය අඩු කරන්න, වර්කවුට් එක හරියට කරන්න, කැලරි ඩෙෆිසිට් එක යන්න ඕනේ. කියන්නේ ඔයා කණ්ඩ බඩගින්න එපා. අවශ්‍ය ශක්තියකට දාගන්න එපා. හැබැයි ඔයා වැය කරන්න ඕනේ කනවට වඩා ශක්ති ප්‍රමාණයක්. දැන් අපි අය වෙලා තියෙන ඔය අනිත් පැත්තට හොඳට කනවා. මූව් වෙන්නේ පොඩ්ඩයි. එහෙම බෑ. right? හොඳයි. අපි යන් අපේ ඊළඟ වර්කවුට් එකට. කකුල් වලට එක දිගට චුට්ටක් මහන්සිය දුන්නානේ අපි. දැන් කකුල් වලට චූටි රෙස්ට් එකක් දීලා අපර් බොඩි එක පැත්තට යන්න. මේ අත පිටිපස්සට, ඇඟ පිටිපස්සට මේ 1 අනිත් අත 2 ඇඟ පිටිපස්සට 3 4 10යි 5 6 7 8 9 10 දැන් අත ඇඟ ඉස්සරහට 1 2 3 4 5 6
7 8 9 10 හොඳයි අපි දැන් අපේ ඒකෙම සෙකන්ඩ් සෙට් එකට යනවා. දැන් ඒ කරලා ඔයාට පුළුවන් නම් අපි අර ફોකස් එක තැන තියාගෙන වර්ක්අවුට් එක කරන්න ඕන නිසා හරිනම් ඕක යන්නේ මෙන්න මෙහෙමයි. 1 2 එහෙම ඉස්සරහට 3 4 5 6 එහෙම ඉස්සරහට 7 8 අන්න ඕක හැබැයි බිගින කෙනෙක්ට පැටලෙයි කියලා තමයි මම මුලින්ම අත පිටිපස්සට යන්න කියලා ඊට පස්සේ අත ඉස්සරහට යන්න කියලා කිව්වේ. එතකොට ඔයාට ඒක කැමති විදිහට කරලා බලන්න පුළුවන්. යන්න ඊළඟ වර්ක්අවුට් එකට යන්න. ඔයාගේ අත මිට මොලව ගන්න. ඒ කරලා මුලින්ම අත් දෙක මෙන්න මේ මූවමන්ට් එකට යන්න මේ 1 2 3 4 මෙන්න මෙහෙම පහක් කරන්න පහෙන් තුනක් විතර කරන්න. චුට්ටක් ඉතින් අමාරු වගේ වර්ක්අවුට් එකක් අමාරු කියන්නේ ඇඟට ටිකක් වැඩිපුර දැනෙන වර්ක්අවුට් එකක් මම ඔයාලට ලේසි විදිහට මේ කියලා දෙන්නේ. ඊට පස්සේ කකුල් මදක් දෙපසින් තබාගෙන ඔයාට කොන්දෙන් නැවෙන්න බෑ. ඔයා නීස් වලින් බෙන්ඩ් වෙලා මෙන්න මෙහෙම නැගිටින්න බෑ. 1 ටක් ගාලා නැගිටින්න. 2 3 4 අන්න ඕකෙනුත් පහෙන් තුනක් විතර කරන්න. අමතක කරන්න එපා දැන් ටිකකට කලින් අපි අතෙනුත් මූවමන්ට් එකක් ගියා කියලා. ඊට පස්සේ අතයි කකුලයි දෙකම එකට එකතු කරලා මෙන්න මේ විදිහට ඔයා කරන්න බලන්න. මේවා කරාට පස්සේ ඔයාට දැනෙන සැහැල්ලුව සල්ලි වලට ගන්න බෑ. මහන්සි තමයි මේ වෙලෙට මහන්සිය ලයිෆ් ටයිම් නිරෝගී බව හෙල්දි බව ඒක මාරයි. ඒක වෙනම එකක්. මෙච්චරයි කතාව. 1 2 3 4 5 6 7 8 9 10 දැක්ක නේද? මෙතනදී මම දැකලා තියෙනවා මගේ ක්ලාසස් වල උනත් 100 වගේ පැනලා අපේ බර තියෙනවා නම් ඒ වගේ ගැහණු ළමුන්ට අර ගොඩාක් පල්ලෙහාට යන අපහසුයි මිඩ් සෙක්ෂන් එකේ තියෙන ඒ ප්‍රමාණයත් එක්ක. ඔයාලා පුළුවන් තරම් පල්ලෙහාට යන්න. එතකොට මේ මෙහෙම අර ඇඟේ මෙහෙම ගැටිලා නවතිනවනේ. ඒක අර ඇඟේ බර අඩු වෙන්න ඔයාලට මේ පල්ලෙහාට එන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක කාලෙත් එක්ක වේවි. හදිස්සි වෙන්න එපා. පුළුවන් තරම් හරි කරන්න. අතාරින්න එපා. අද අතෑරියොත් හෙටත් බෑ. අනිද්දාත් බෑ. ලබන සතියෙත් ඔතනමයි. ලබන මාසෙත් ඔතනමයි. කනවා බර වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඔතනින් නැගිටින්න. හරිනේ? තව අපි යන් 10න් දෙකක්. 1 2 3 4 5 6 7 8 9 and 10 නියමයි. තව චුට්ටකින් අපි යනවා අපහු අපේ ඊළඟ වර්ක්අවුට් එකට. ඔයාලට පුළුවන් අපේ ලයිව් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න ලංකාවේ ලෝකේ කොහේ හිටියත්. ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා, ගෲප් ක්ලාසස් තියෙනවා. ලයිව් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න අපහසුයි නම් ඔයාලට ටක්කටම ලැබෙන වර්ක්අවුට් ස්කෙඩියුල් එක ලියලා ලබා ගන්න පුළුවන්. ඒක ජිම් එකේ කරන්න, ගෙදර කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. fat loss වෙන්න meal plan, weight gain වෙන්න meal plan ඕන එකක්. හරි නේද? යන්න. The last one. 1 2 3 4 5 6 7 8 9 and 10 මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඔයා පල්ලෙහාට ඉදි ඔයාගේ දනිස් දෙක දෙපැත්තට මැනෙන්න බෑ. මට ඒක කරලා පෙන්නන්නත් බයයි. හොඳ නැහැ. අන්න ඒවා මතක තියාගන්න ටෙක්නික් අතිශය වැදගත්. ඒවා හරියට අල්ලගෙන වැඩේ කරගෙන යන්න. අපි යනවා ඊළඟට. මෙන්න මෙහෙම කරන්න. කකුල ඇඟෙන් ඉස්සරහට තියන්න අපි ඕන එක්කෙනෙක්ට පුළුවන් මෙහෙම ඉස්සරහට තියලා ගන්න ඕන එක්කෙනෙක්ට පුළුවන්. ඔයා තියන්න ඕනේ දැන් සයිඩ් එකට මේ සයිඩ් එකට. ඒක එහෙම්ම තියාගෙන අනිත් කකුලත් සයිඩ් එකට තියන්න. දැන් ආය ස්ටාර්ටින් පොසිෂන් එකට එන්න. ඒ කියන්නේ කකුල තිබ්බ තැනට මෙන්න. 1 2 3 4 අනේ 50ක් යන්න. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 7 8 20 4 7 8
30 4 8 40 3 4 5 6 7 8 9 50 දැක්ක නේද මේ 50 එකිනුත් ඔයා අනිවාර්යෙන් 50න් 4ක් කරන්නම ඕනේ මේ ඇවිල්ලා බේසික්ම වර්ක්අවුට් ඒ වගේම මම මේ දෙන සෙට්ස් රෙප් මේ repetition ප්‍රමාණය සහ සෙට්ස් ප්‍රමාණය අනිවාර්යෙන් මේ විදිහටම කරන්න ඔයාට අද වර්ක්අවුට් එක විනාඩි 30ක් ඇතුළේ කරලා ඉවර කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාගේ ඇඟිලි තුඩු ඔයාට මෙහෙම නීස් වලින් නැවිලා මේ වගේ බිම අල්ලන්න දැම්ම අපහසුයි නම් ඔයා ඒ මූවමන්ට් එකට ඒ ගානට හරි යන්න ඕනේ මෙන්න මේ ගානට හරි යන්න ඕනේ පුළුවන් තරම් මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න ඕනේ රයිට් කකුල් ටිකක් ළඟින් තබාගෙන මේක කරන්න මුලින්ම හොඳද ඊට පස්සේ කකුල් මදක් දෙපසින් තබාගෙන අත යන්න ඕනේ මෙහෙම මැදින් මෙන්න මෙහෙම මැදින් කකුල් දෙක දෙපැත්තෙන් එකපාරයි කකුල මැදින් එකපාරයි ඕක මුලින්ම 10 පාරක් විතර කරලා පුරුදු වෙන්න අත මෙහෙම උඩට කරන එක කොහොමත් ලේසියිනේ දැන් මම යනවා මගේ ටාගට් වර්ක්අවුට් එකට මෙච්චරයි වැඩි 1 up 2 up 3 4 5 6 7 8 9 10 දැන් මේක මගේ ක්ලයන්ට්ස්ලා කරන විදිය කරලා පෙන්නන්න ඕවේ ක්ලයන්ට්ස්ලා නැත්තම් ඔයාලට හිතෙයි මේවා කරන්න පුළුවන්ද මේ මූවමන්ට් එකට යන්න පුළුවන්ද කියලා. ඇත්තම කියනවා නම් සාමාන්‍යයෙන් කිලෝ 100 95 90 එහෙම පැනපු ගැහණු ළමුන්ට මැද ඇඟිල්ලෙන් මේ වගේ මෙහෙම මෙතෙන්ට යන්න අපහසුයි. එතකොට එයාලා මෙන්න මේ ගාන තමයි යන්නේ මෙන්න මෙච්චර යන්නේ. කිසි අවුලක් නැහැ. හැබැයි ඊට සාපේක්ෂව මෙතනින් නීයක බෙන්ඩ් වෙන හින්දා මේ පල්ලෙහාට යන අවස්ථා තියෙනවා. එහෙම හරි try කරන්න. තව එකම පාරක් මම ඒ වර්ක්අවුට් එක කරලා පෙන්නනවා. හරියට කරන්න දුවන්නේ නැතුව, උඩ පනින්නේ නැතුව. මෙන්න මේවා කරන්න මුළු ඇඟම හොඳට වැඩ කරනවා. හරි නේද? 1 up 2 3 4 5 6 7 8 9 10 අන්න ඔය වගේ හරි නේද එහෙනම් මේවා කරන්න මගේ YouTube channel එක subscribe කරන්න තව මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු bye